උඹලට මචං මේ කැබින් ලයිට් එකේ පොඩි වෙනසක් තියෙනවා. ඒක කියලා දෙන්න අනිවාර්යෙන්. මේක මචං කොහෙන් හෙව්වත් මචං මේකට මචං ස්විච් එකක් නැහැ දාන්න. ස්විච් එක තියෙන්නේ මචං කොහෙද දන්නවද? එන්න මේක දිහාය. එන්න නෑ උඩුසගම බලලා තියෙන්නේ. මේ පැත්තට දාපුවා දෙපැත්තේ කොයි පැත්තට දැම්මා ඒකේ ස්විච් එක ලයිට් එක වැඩ කරනවා. ඒක ගාවන්නම නිකන් තිබ්බහම ලයිට් එක ඕෆ් වෙනවා. කොලා කොයිවා තියලා වරි හදිස්සියක් වුණොත් මේක ස්විච් එකක් වහලා දාගන්න එපා මචං මේකේ ස්විච් එකක් නැහැ. ස්විච් එක තියෙන්නේ මෙන්න මේ තැන තියෙන. මේක මේ උඩට දැම්මම මේ ලයිට් එක වැඩ. මේ පැත්තේ කොයි පැත්තට දැම්මත් අවුලක් නැහැ වැඩ කරන ලයිට් එක. මේක සෙන්ටර් එකට තිබ්බොත් ලයිට් එක ඕෆ් වෙනවා. නැත්නම් බැරිලා හරි මුලට මේ වගේ සීන් එකක් සෙට් වුණොත් එහෙම ඒක දාගන්න තියෙන ක්‍රමය තමයි ඒක. මේ අනිවාර්යෙන් පොඩ්ඩක් මතක තියාගන්න ඉట్లా. නැත්නම් ඉතින් ලයිට් එක නැති වුණා ඉඳ වෙන්නේ. දාගන්න දස ලයිට් එක තිබිලා. ඉතින් මේකේ තියෙන විත්තිය ඔක තමයි ඉතින්. මේකෙත් තව පොඩි කේස් එකක් තියෙනවා. මේකේ මචං මේ ස්විච් එක තියෙනව නේද? දෙන්න මේක මචං උඹලා දාන්න බලලා මචං උඹලා ලෝඩ් එකත් අරගෙන ඒ කියන්නේ සාමාන්‍ය බකට් එක ලෝඩ් එක ගත්තා කියනකො පස් හරි වැලි හරි ගල් හරි කමන්නේ. දාලා මේක මචං උඹලා ඒ කියන්නේ කොට කන්දක් වගේ තිබ්බොත් විතරක් මේක දාහල්ලා සාමාන්‍ය තැනිතලා පුළුව වැඩ කරනවා මේක දාලා වැඩ ගන්න එපා. මේක දාලා වැඩ කරොත් එන්නේ මචං ගියර් බොක්ස් එකක් හානි වෙන එක. ඒ කියන්නේ මේක දැම්මොත් ඒක දාපුවම මචං මේක මෙතන වැන්නම මචං කොළපාට මේ එන්න වෙදෙන මීටර් බෝඩේ වැන්න උඹලට පස්සේ වෙන්නන සීන් එක. ඉතින් වැන්න කොළපාට නම්බර උඹට කොන්න පෙන්නන්නද කොඩ. සීන් එක මේ පුෂ් ස්ටාර්ට් තියෙන්නේ. දැන් නෙවෙයි දැම්මා. පොඩ්ඩක් වෙලා යනවා ඉතින් මේක ඔන්න එන්න. උඩියලා තියලා මේ ඊගලාවක් යනවා පාගෙන තෙල්ල තියෙන්නේ. ඒක හේතුව මං කියන්නේ මෙන්න මේකයි. නම් බේකේ පාත් ගාන කරක. ගියරේ ලාපුවා මේක මචං මෙතෙන් අපි ගාලාපුවා ඒ ටයිම් බ්‍රේක් අයින් උන්නේ. ආයෙ බලපුවා ගා. ආදම් මේ මොන ටයිම් බ්‍රේක් එක. දැන් මෙන් දැම්ම ඉස්සරහට පළවෙනි ගියරේ වෙන්න. මේක දාපුවා ටයිම් බ්‍රේක් එක වෙන්න. තාන්දේ ගමු. දැන් මේක උන් දැන් ඉස්සරහට දැම්මා. දැන් වැඩේ කරන්න බෑ ස්ටාර්ට් කරන්න වෙනවා. මේක මචං මේ ඉස්සරහට දාලා දැන් මෙතන මේ ලොක් එක තියෙනවා. මේක මෙහෙම දාලා ඉවරලා තාම හොඳ මේක ඔබනවා. වෙන්න. දැන් මචං මේක මේ ඉස්සරහට දැම්මුත් එහෙම මේක නියුට්‍රල් දෙන්නේ නැහැ. ඒක තත් දෙන්න මට මම ඒකත් ඔෆ් කරන්න. දැන් හරි. එතකොට මේක ඕෆ් කරලා පස්සේ දැන් බල් ඕෆ් දැන් මම මේ ගියර් එක දාපුවා ඊට පස්සේ නියුට්‍රල් වෙනවා. හරිද? දැන් මම බ්‍රේක් ගියර් එක නියුට්‍රල් කරලා ඊට පස්සේ හරි ගියර් එක ඉස් එක මේ ඒකෙන් වෙන්න හේතුව මේක බන් තනිතලාවක වැඩ කරද්දි මේක මචං බ්‍රේක් එකේ පෑගුවාට මචං ලෝඩ් එක පස්සට යන්නේ නැහනේ. ඒක මචං දාලා තියෙන්නේ කන්දක් යනකොට. අමනේ කන්දක ලෝඩ් එක යනකොට මචං මේ බ්‍රේක් එකේ පාගුවාම මේ ටුට්ටයි සාමාන්‍යයෙන් ගල් දෙකක් තුනක් විතර වගේ නැත්නම් පස්සට එන විතරයි වෙන්නේ. කන්ද යනකොට මේ බ්‍රේක් එකේ පාගුවාම මේක වෙනවා. පස්සට එනවා ටුට්ටක්. ඒක තමයි ඒක තියෙන්නේ. ඒක වැඩ කරනකොට දැම්මුත් මචං ඒ කියන්නේ අපි බිමාරේ මේ කියන්නේ. එනිතලා තැනක වැඩ කරද්දි ඒක දාන්න දෙපා දැම්මු ගියර් බොක්ස් එක ලොකු හානියක් වෙනවා. අත්තුකුවේ ප්‍රත්‍යක්ෂයි ඒකයි කියන්නේ. ඔයාලට මම ඒ සීන් එකක් පෙන්නන්න කියන හේතුව ගියර් බොක්ස් එකේ ක්ලච් පේස්ට් වලට අපිට බෝට් වලට ලොකු හානියක් වෙනවා. ඒකයි ඒක දාන්න දෙපා කියන්නේ. උඹලා හන්දක් කරේ මේනවනම් ඒක ළඟින් ලොක් එක දාගෙන ඵලයල්ල. ඒ කිසි අවුලක් නැහැ. අර නිතරම බිම තනිතලා පොළොව කරේ වැඩ කරනවා නම් ඒක දාන්න දෙපා. මේ ඉතින් ටික මම පස්සෙන් බලන්න සීන් එකේ ඒක තව විස්තර දෙනවා. ඉතින් පොඩි පොඩි විස්තර ටිකක් ඉතින් ඒරියා තියෙන්න. මේ වීඩියෝ හොඳයි නේද? ලයික් එකක් කමෙන්ට් එකක් දාහල්ලා. එන අප්පඩම් බුස්සන්න.